අවුරුද්දක් ඉවරලා අවුරුද්දක් ලබනකොට ගොඩක් වියදම් තියෙනවා. ඒ කියන්නේ වාහනයකට. දැන් වාහනේ අවුරුද්දක් ඉවරලා අනිත් අවුරුද්ද පටන් ගන්නකොට ඒකට තියෙනවා ඉන්ෂුරන්ස් කරන්න ඕනේ. MOT කරන්න ඕනේ. රෝඩ් ටැක්ස් තියෙනවා. ඒ වගේ ඒවල් තියෙනවා. ඒවලට අමතර වියදම් තියෙනවා. ඉතින් මගේ අද MOT ඉවරයි 12 වෙනිදා ජනවාරි 12 ඉවරයි. ගිය මම ඉන්ෂුරන්ස් කරා. ඉන්ෂුරන්ස් එක ඉවර වෙනවා 21. එතකොට මම 20 ඉඳලා ජනවාරි 20 ඉඳලා අලුත් එකක් දැම්මා. ඉන්ෂුරන්ස් වලට නම් මට ගියා අවුරුද්දටම මම එකපාර ගෙව්වා. මට 298යි ගියේ අවුරුද්දටම. එතකොට රෝඩ් ටැක්ස් ඉවර වෙනවා අප්‍රේල්ද කොහෙද? ඒකට පවුම් 20යි මේක වාහනේට. එතකොට දැන් MOT කරන්න යන්නේ දැන්. MOT ඉවරයි අදින්. මොකද MOT නැතුව පාරේ දුවන්න බෑ. ඒක මම කියලා දෙන්නම්. තව විස්තර ඇතුව මොකද්ද මේ MOT කියන්නේ කියලා. ඉතින් මම මේ ළඟ තියෙන ගරාජ් එකට යන්නේ. අපි ගිහලා බලමු කොහොමද මොනවාද ඒක කරන්න කියලා. පුළුවන් විදිහට පෙන්නනම් මොකද ඒගොල්ලෝ ඇතුළට ගන්නවා වාහනේ පේන්නේ නැහැ. ඉතින් බලමු සමහර විට මේ කැමරා වලින් පේනවා ඒගොල්ලෝ මොනවද කරන්න කියලා. බලමු කොහොමද කියලා එතනට ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා MOT. හරි මම ආවා ගරාජ් එකට. එතන තමයි MOT කරන්නේ. ඒ වගේම මගේ දා වාහනේ සර්විස් කරන්නත් කාලේ හරි. අවුරුද්දකට පස්සේ ඒකත් කරගන්න ඕනේ. දැන් ඇතුළට ගිහිල්ලා කතා කරලා එන්න ඕනේ පොඩ්ඩක්. Hi. Hi there. Just want to my car MOT. MOT, yeah? Yeah. Is that possible to do today? Yeah. All right. I'll have a look. It will be tomorrow probably most likely. Oh my goodness. Is that okay? Because today's run out my MOT. Please. See what I can do for you. Yes. Yeah. 5 o'clock today? 5 o'clock. Yeah. That's fine. I'll take the details. Yeah. Car number. Yeah. First name? Troy. 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 Second name? Anthony. ANTHONY. Phone number? 07429 Yeah. 830 825. 825. Yeah. Yeah, that's all booked in for you, sir. That's great. Super. No worries. 5 o'clock. Yeah. Yeah. How much is that? Okay, pounds. Okay. That's great. Thank you very much. I have a ඉතින් පළවෙනි තැනට ගරාජ් එකට ගියාම ඒගොල්ලන්ට වැහැකුවාද මොකද අද මගේ MOT රන් අවුට් වෙනවා ඉවරයි නෝ. ඉතින් හෙට ගේන්නලු හෙට මම වැඩ. දැන් මේ අනිත් තැනට ආවා. ඒගොල්ලෝ 5ට ගේන්න කිව්වා. ඉතින් මගේ වැරද්ද මොකද මට දවස් දෙක තුනෙම මොකද ඊයේ බෑ. සෙනසුරාදා මම හරි ඊට ඉස්සරින් දවසක ඇවිල්ලා හරි මට තිබුණේ ගෙවල් ළඟ එකේ බුක් කරන්න. MOT කියන්නේ Ministry of Transport කියන එක. මම ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්නම් හරියටම. හරි. ඉතින් එහෙනම් මම දැන් ආපහු 5ට එන්න ඕන. 5ට කාර් එක අරන් එන්න ඕනේ 5ට බුක් කරා. 5 hours later. ඉතින් ඔන්න මම දැන් ආපහු ආවා ගරාජ් එකට MOT කරන්න. 5ට එන්න කිව්වේ. 5ට ඉස්සරින් ආවා දැන් 4:00යි. මම පාක් කරගෙන ඉන්නවා. ඉතින් තව වෙලා තියෙනවනේ. අපොයින්ට්මන්ට් එක ගානට වෙලාවට මම ඇතුළට ගිහිල්ලා කියනවා මම ආවයි කියලා.
Hi. I just came for a body. 5 o'clock. 5 o'clock, yeah. That's fine. Just want to All right. Oh, no. We'll park over there. Yeah, no worries. All right. All right. No, I'm waiting. Yeah, thank you. One day later. ඉතින් හරි මම එමෝටි කරගෙන ආවා. දැන් මම කියන්නම් මේ එමෝටි මොකද්ද මේ එමෝටි කියන්නේ කියලා. ඒ වගේම එමෝටි වලට කීයක් ගියාද කියලා. එමෝටි කියන්නේ ඉංග්‍රීසි වල motor of ministry. එතකොට ඒක තව රටක එහෙම නැත්නම් ඒ කියන්නේ ජපාන් වල වෙන නමක් කියනවා ඇති. යුරෝප් වල තව නමක් කියනවා ඇති. ඉටලි වල තව නමක් කියනවා ඇති. කැනඩා වල එක තව නමක් කියනවා ඇති. ඇමරිකාව වල තව නමක් කියනවා ඇති. ඉන්දියාවේ තව නමක් කියනවා ඇති. ලංකාවේ තව නමක් කියනවා ඇති. ඉතින් මෙහි කියන්නේ MOT, Ministry of Transport. මේ Ministry of Transport කියන්නේ ඒක mandatory දෙයක්. අනිවාර්ය තමාගේ වාහනයට කරගන්න ඕන දෙයක්. ඒක නැතුව පාරේ දුවන්න දෙන්නේ නැහැ. කොටිම කියනවා නම් මේකෙන් කරන්නේ තමාගේ වාහනේ හොඳ තත්ත්වයක තියනවද කියන එක බලන්නයි. හොඳ තත්ත්වයක වාහනේ පාරේ දුවන්න හොඳ තත්ත්වයක තියනවද? ඒක හැම දෙයක්ම චෙක් කරනවා. ඒ වගේම වාහනයක් අවුරුදු 3කට පරණ නම් ඒවා හැම එකක්ම MOT කරන්න ඕනේ. බ්‍රෑන්ඩ් නිව් එකක් මේ අවුරුද්දේ වාහනයක් ඕනේ නැහැ. අවුරුදු 3කට ඉස්සරින් ගත්ත එකක් ඕකේ. අවුරුදු 3ක් පහුවෙන්න හැම වාහනයක්ම MOT කරන්න ඕනේ. අපි දැන් බලමු මොනවාද මේ MOT එකේ කරන්න තියෙන දේවල් කියලා. අපි දැන් බලමු key aspects of the MOT test එකට මොනවද තියෙන්නේ කියලා. Purpose ඒකේ තියෙනවා අතර purpose එකට to ensure vehicle meet essential safety and environmental standards. Okay? Checking critical components like lights, brakes, steering, suspensions and exhaust emissions. ඕවා තමයි බලන්නේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් බලන්නේ ලයිට් වැඩ කරනවද ඔක්කොම, එතකොට බ්‍රේක්ස් ඕකේද, එතකොට ස්ටීරිං වීල් එක ඕකේද, සස්පෙන්ෂන්ස් ඕකේද, එක්සෝස් එමිෂන් එක දුම ඕකේද. දැන් එහෙම වෙලානේ ඔය ලංකාවේ බස් හරි මේ බ්‍රේක් නැතුව අර කඳු පල්ලම් වලින් බ්‍රේක් ගහුවා හදුන්නේ නැහැ අර මේ කියලා. ඉතින් ලංකාවට මම හිතන්නේ ඉතින් මේක ගොඩක් අමාරුයි කරන්න. මොකද ගොඩක් පරණ වාහනේ දුවන්නේ. ඔයා එහෙම කරන්න බලබල් ටෙස්ට් කර දුවන්න ගියොත් මිනිස්සු බනි. අපිට මේවා කරන්න සල්ලි නැහැ කියලා. එතකොට අපි ඊළඟට බලමු. It's a legal requirement for most vehicle in the UK with the fines for the driving without the valid certificate. මේ certificate එක නැතුව legal මේක වාහනයක් එළියට දාන්න බෑ MOT නැතුව. දැන් මගේ වාහනේ MOT එක හරියට 12 වෙනිදායින් ඉවර වුණා. ඒක ඉවරින් ඉස්සේ හොඳට වෙලාවට කියලා කරගත්තා. දැන් මොනවද චෙක් කරන්න කියලා බලමු. What's the check? Throughout inspection of visible and accessible parts. හරි. කියන්නේ පේන්න තියෙන ඒවා ඉන්ස්පෙක්ෂන් කරනවා බලන්න තියෙන ඔක්කොම parts. Not a full mechanical overhaul of the engine. ඔක්කොම නෙමෙයි ඔක්කොම බලන්න නැහැ කියලා තියෙනවා. clutch එක or gearbox ඒ වගේ ඒවා බලන්නෙත් නැහැ. clutch and gearbox. එතකොට issuing bodies body එක ගැනත් බලනවා. The test is administrated by DVSA approved garages. මේ ටෙස්ට් එක කරන්නේ මේ DVSA approved තියෙන garages වල පමණයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ලාංඡනේ මම මේ දාන්නම්. මේ ලාංඡනේ තියෙනවා නම් මේ මොනවාද MOT ටෙස්ට් කරනවා.
ඉතින් ඕක තමයි මෙහි DVL MOT කියන එක තේරුම. ඉතින් ඕක ලෝකෙම දියුණු රටවල් වල තියෙනවා මේ සිස්ටම් එක. ජපාන් වල මෙහි යුරෝප් හැම රටකම තියෙනවා. ලංකාවෙත් තියෙනවා. කරන්නේ කොහොම ටික දෙනයි ඕක. හැම එක්කෙනාම කරන්න යන්නේ නැහැ ඕක. ඉතින් මගේ අද MOT එකට ගිය ගාන කියන්නකෝ. මට පවුම් 115ක් ගියා. 115 ගියේ මෙහෙම. පවුම් 30යි MOT එක. ඒක තමයි චීපස්ම මට හම්බුනේ. අනිත් තැන් වල පවුම් 40යි 60යි එහෙම ගන්න. 30යි ලස්සන හොඳ කම්ෆර්ටබල් ඉඳගෙන ඉන්න පුළුවන් තිබුණා හීටින් දාලා. එහා පැත්තේ හදනවා. ඉතින් අපිට ඉඳගෙන ටීවී එක බලාගෙන ඉන්න පුළුවන්. පවුම් 30යි ටයර් එකක් සවුත්තුයි කිව්වා. ඒ ටයර් එක හොඳයි. ටයර් එක මේ අපි මෙහි නවත්තනකොට මේ පේමන්ට් එකේ කර්බ් එකේ වැදිලා ඒක සවුත් වෙලා ඉකුවා. ඔය වගේම ඉතිසෙරිනුත් ටයර් එකක් මම දැම්මා. ඒකේ හුලම් බහින පොඩ ඒක මාරු කරා. ටයර් එකට පවුම් 85ක් ගියා. අලුත්ම බ්‍රෑන්ඩ් නිව් එකක් දැම්මේ. යූස් කරපුවා තිබුණ නැති නිසා අලුත්ම එකක් දාන්න කිව්වා. ඉතින් ඒකත් එක්ක ටෝටල් එක 115යි. ඉතින් මේ MOT සිස්ටම් එක මම හිතන්නේ ළඟ මෙහි MOT කිව්වට වෙන රටවල් අනිත් ඒවානේ මේ ජපාන් වල කෙනෙකුත් මම දැක්කා ගිය අවුරුද්දේ එයා එහි වාහන ඉම්පෝට් කරන එක්ස්පෝට් කරන කෙනෙක්. එයාත් ඒක ලංකාවට ගේන්න හැදුවා ඔය අර දිගටම බස් අර නුවරඑළිය පැත්තේ ඉඳලා එනකොට ළමයි එක්කයි අර මෙහි බ්‍රේක් අහන්න නැතුව වැටිලා කඩාගෙන ගිහිල්ලා ඒ අනුතුරු වුණාම එයා ගේන්න හැවිද්දා. නමුත් ආණ්ඩුවෙන් කිව්වා ඒවා එෆෝඩ් කරන්න බෑ කියලා. ඒක ඇත්තනේ පොඩි දුප්පත් ළමයි දුප්පත් අයනේ ඉන්නේ බස් හදන්නේ කොහෙද? ඕවා හදන්න බෑනේ ඒගොල්ලන්ට හදව චෙක් කරන්න. ඒ නිසා ඒක හරි ගියේ නෑ. ඉතින් තා කොච්චර කාලයක් ඇයිද දන්නේ මේ වගේ සිස්ටම් එකක් එන්න. අලුත් වාහන තියෙන අය කරගනී මේවා. දැන් හැමතිස්සෙම ලයිට්ස් පත් වෙනවා දේවල ඔයිල් මාරු කරලා නෑ සෝරි මේ ඒ සර්විස් එකෙන් ලයිට්ස් පත් වෙනවද බ්‍රේක් හොඳයි දෙන්නේ වගේ ටෙස්ට් එකක්. හරි ඉතින් ඕක තමයි මට කියන්න ඕන උනේ. මම දැන් යනවා ඒක මම බුක් කරා සර්විස් එකකුත්. අවුරුද්ද සැරයක් සර්විස් කරන්න ඕනේ. මගේ ඉන්ඩිකේට් කරන සර්විස් එකක් අවශ්‍යයි කියලා දැන් කාලේ හරි කියලා. ඉතින් ඒකත් හින්දා මම සර්විස් එකකුත් බුක් කරා හන්දාවේ 4ට. ඒකට පවුම් 175යි. මගේ ස්ටීරින් එක මෙහෙම නිකන් තියෙද්දිත් මෙහෙම නවත්තලා තියෙද්දි මෙහෙම කරද්දි කිරි ගන්න. ඒ කියන්නේ ඒකට ෆ්ලුයිඩ් වගේක් ඕනෙලු. මම කිව්වා ඒ ෆ්ලුයිඩ් එක දාන්න කියලා. ඉතින් ඒක එතකොට සර්විස් එකට ඉන්ක්ලූඩ් නැහැ. ඒ ස්ටීරින් වීල් ෆ්ලුයිඩ් එක. ඒක පවුම් 60ක් වෙනවලු. ඒක වෙනම කිව්වා. පස්සේ මම කිව්වා ඒක දාන්න එනම් කියලා. ඉතින් හැන්දාවට මම යනවා ඒ ගරාජ් එකටම. ඒක හරි හොඳයි එතන. ඉන්දියන් අයගේ මේ බ්‍රිටිෂ් ඉන්දියන්ස් ලගේ හරි හොඳයි. ඒක තමයි අද මම හැන්දාවට කරන්න ඉන්නේ සර්විස් කරලා. ඉතින් MOT කරන්නේ මෙහෙමයි. ඔන්න ඕගොල්ලන්ටත් බොහොම ප්‍රයෝජනවත් වෙයි. අලුතෙන් ඇවිල්ලා ඉන්න අය නම් MOT කරන්න ඕනේ. අවුරුද්දේ මුල ඕගොල්ලන්ගේ එක දවස් වලට වෙන්න පුළුවන් එක මාසේ. එතකොට MOT කරන්න ළඟම තියෙන ගරාජ් එකට අරගෙන යන්න. එතකොට මේවා තියෙනවනේ ඒගොල්ලෝ දාන්න කියනවා. හරි. ඉතින් MOT නැතු දුවන්න යන්න එපා. එහෙනම් මගේ වීඩියෝ එකත් මම මෙතනින් ඉවර කරනවා. අද මගේ වීඩියෝ එක පොඩි යමක් ඉගෙන ගන්න තමයි ඔයගොල්ලන්ට මම දැම්මේ මෙහි ඉන්න අයට. අලුතෙන් වාහනයක් ගන්න ඉන්න අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් එතකොට මොනවාද මේ MOT කියන එක දැනගන්න පුළුවන්. හරි එහෙනම් වීඩියෝ එක බලන් හිටියට බොහොම ස්තුතියි. ළඟදී subscribe කරලා එක්කුණ අයටත් එහෙනම් බොහොම ස්තුතියි එහෙනම්. bye bye.